හරිනම් මම අද ඔයගොල්ලන්ට කරන්න හිතන් ඉන්නේ ව්‍යාපාර සංවිධාන කියන පාඩම තමයි මම ඔයගොල්ලොත් එක්ක පටන් ගන්න හදන්නේ. එතකොට ළමයි ව්‍යාපාර සංවිධාන කියන්නේ මොකද්ද ඔයගොල්ලෝ දන්නේ? ඔයගොල්ලෝ දන්නේ විදිහට. දැන් ඔයගොල්ලෝ ව්‍යාපාර වර්ග අහලා ඇති. ව්‍යාපාර වර්ග තියෙනවා. කේවල ස්වාමී ව්‍යාපාර කියලා තියෙනවා. හවුල් ව්‍යාපාර කියලා තියෙනවා. ඊට පස්සේ සමාගම් වල තියෙනවා. ඒ වගේ ව්‍යාපාර වර්ග තියෙනවා. එතකොට ව්‍යාපාර වර්ග අපි පැත්තකින් තියමු දැනට. අපි මුලින්ම අපි දැනගන්න ඕනේ සංවිධානයක් කියන්නේ මොකක්ද කියලා. දැන් අපි කතා කරන්නේ නැති ව්‍යාපාර සංවිධානයක් කියන පාඩම අපි දැනගන්න ඕනේ නැද මුලින්ම සංවිධානයක් කියන්නේ මොකද්ද? සංවිධානයක් හැදෙන්නේ කොහොමද? ඒක අපි දැනගන්න ඕනේ. එතකොට සංවිධානයක පොදු ලක්ෂණ තුනක් තියෙනවා. සංවිධානයක පොදු ලක්ෂණ තුනක් තියෙනවා. මොකද පොදු ලක්ෂණ තුන? අනිවාර්යෙන් සංවිධානයක පොදු අරමුණක් තියෙන්න ඕනේ. ඊට පස්සේ පුද්ගලයන් අනිවාර්යෙන් ඉන්න ඕනේ. සංවිධානයක් හැදෙන්න පුද්ගලයන් ඉන්න ඕනේ. පුද්ගලයන් පිරිසක් ඉන්න ඕනේ. ඊට පස්සේ අනිවාර්යෙන් සංවිධානයක සංවිධාන ව්‍යුහයක් තියෙනවා. දැන් මෙහෙම කියවපු ගමන් ඕගොල්ලන්ට තේරෙන්නේ නැතුව ඇති. තේරෙන්නේ නැහැ නේ මොකද කිය කරින් දන්නේ නැහැ නේ ඔයගොල්ලෝ සංවිධානයක් කියන්නේ මොකක්ද කියලා. එතකොට අපි උදාහරණයක් අරගෙන අපි මේ දේ කතා කරමු. ඒක ළමයි ඔයගොල්ලෝ හිතන්නේ දැන් ඔයගොල්ලෝ ගම් වල ඉන්න කට්ටියනේ. ගම් වල නගරවල කියන ගමක ගියමුකෝ. ගමක දැන් හවසට අපි යනවා නේද විට්ටනියට ග්‍රවුන්ඩ් එකට සෙල්ලම් කරන්න. දැන් අපි හවසට ග්‍රවුන්ඩ් එකට සෙල්ලම් කරන්න යනවා කියලා හිතමුකෝ. එතකොට මේ පුද්ගලයන් නේ ග්‍රවුන්ඩ් එකේ එකතු වෙන්නේ. ඒතර පුද්ගලයන් පිරිසක් ඉන්නවා. මේ ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා පුද්ගලයන් පිරිසක් ඉන්නවා. එතකොට ග්‍රවුන්ඩ් එකට යන හැමෝම ගිහිල්ලා සෙල්ලම් කරන්නම ග්‍රවුන්ඩ් එකට යන්නේ. ග්‍රවුන්ඩ් එකට යන හැමෝම යන්නේ ග්‍රවුන්ඩ් එකට සෙල්ලම් කරන්නම. සෙල්ලම් කරන්නේ නෑනේ. ග්‍රවුන්ඩ් එකට පෙලක් කට්ටිය යනවා ක්‍රිකට් ගහන්න බලාගෙන. ඊට පස්සේ තව කට්ටියක් යනවා චැටක් දාන්න කට්ටියත් යාළුවොත් එක්ක කතා බහ කරන. තව කට්ටිය යනවා නිකන් ෆෝන් එක ඔබෝබින්න ගේම් ගහන්න නිකන් ග්‍රවුන්ඩ් එක පැත්තට යනවා. දැන් ගෙදර ෆෝන් එක බන්න බෑනේ. නිසා ග්‍රවුන්ඩ් එකට ගිහලා ෆෝන් එක වල කට්ටියත් ඉන්නවා. ඉතින් අර ගොඩක්ම ග්‍රවුන්ඩ් එකට ගියාම ඔක්කොම සෙල්ලම් කරන්නේ නැහැ. ටික කට්ටියක් පැත්තක චැටක් දානවා. පැත්ත කට්ටිය ගේම් ගහනවා. තව කට්ටියක් තමයි ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරන්නේ. එතකොට දැන් මෙතන ග්‍රවුන්ඩ් එකේ පුද්ගලයන් ඉන්නවනේ. දැන් මේ පුද්ගලයන්ට පොදු අරමුණක් තියනවාද? ග්‍රවුන්ඩ් එකට ගිහපු ගමන් අපි ඔක්කොම ක්‍රිකට් ගහනවා. එහෙම පොදු අරමුණක් නැහැනේ. ග්‍රවුන්ඩ් එකට දැන් ඉන්නේ ඔක්කොම ක්‍රිකට් ගහනවා. පොදු අරමුණක් තියනවාද? මොනක් තියනවාද? පොදු අරමුණක් තියනවාද මේගොල්ලන්ගේ? ග්‍රවුන්ඩ් එකට යන හැමෝගෙම දැන් පොදු අරමුණක් තියෙනවා. දැන් මම ගිහපු ගමන් මම දැන් ග්‍රවුන්ඩ් එකට යනවා මම දැන් යන්නේ ක්‍රිකට් ගහන්න. එහෙම කියන්න පුළුවන් බෑනේ. දැන් මම කිව්වා වගේ අරමුණු ගොඩක් තියෙනවා ඒගොල්ලන්ට. කට්ටියක් ක්‍රිකට් ගහනවා, කට්ටිය චැටක් දානවා, කට්ටියක් ගේම් ගහනවා. තව කට්ටියක් තව මොන හරි කරන්න පුළුවන්. එහෙම පොදු අරමුණක් කියලා එක එතන ගොඩ නැගෙන්නේ නැහැ. හරිද? එතකොට අපි දසමංගෝල තව මොකක්ද ලක්ෂණය? දැන් මෙතන පුද්ගලයන් ඉන්නවා. හැබැයි මේ පුද්ගලයන් ඉන්නේ වෙන වෙන. ඒතකොට මෙතන පොදු අරමුණක් තියෙනවද? පොදු අරමුණකුත් නැහැ තාම. හරිද? ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ සංවිධාන ව්‍යුහය. සංවිධාන ව්‍යුහයන්. ඒතකොට සංවිධාන ව්‍යුහයක් කියන්නේ ළමයි ඔතන ඉන්න ඕනේ අනිවාර්යෙන් සභාපති කෙනෙක්. ඊට පස්සේ ඉන්නවා ලේකම් කෙනෙක්. ඊට පස්සේ පාණ්ඩාගාරික. ඔය වගේ සංවිධාන ව්‍යුහය නිර්මාණය වෙනවා. ඊට පස්සේ එක ක්‍රීඩාවල නායකයින් ඒ වගේ වෙන වෙන අංශවල ප්‍රධානීන් ඉන්නවා. ඒ කියන්නේ සංවිධාන ව්‍යුහයක් කියන්නේ මේ වගේ ගලාගෙන යනවා. දැන් ඉස්කෝලේක සංවිධාන ව්‍යුහයක් ගත්තොත් උඩින් ඉන්නේ කවුද? ඉස්කෝලේ විදුහල්පති. විදුහල්පති තමයි උඩින් ඉන්නේ. විදුහල්පති.
උඩින් ඉන්නේ විදුහල්පති. ඊට පස්සේ ඉන්නේ කවුද? ඊට පස්සේ ගුරුවරුන් ඉන්නේ. උඩින්ම විදුහල්පති කියන්නත් පුළුවන්. නැත්නම් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියන්නත් පුළුවන්. ඉතින් උඩින්ම ඉන්නේ විදුහල්පති. ඊට පස්සේ ගුරුවරු. ඊට පස්සේ ඉන්නවා අංශ ප්‍රධානී. ඊට පස්සේ තමයි ඒ ඔමුම් බෙදිලා යනවා පන්ති නායක. එහෙම වෙනවනේ. එහෙම බෙදීගෙන පල්ලයට යනවා. ඒක තමයි සංවිධාන ව්‍යුහය කියන්නේ. උඩේ ඉඳන් තනතුරු පිළිවෙලට පල්ලයට ගලාගෙන ඒමත් තමයි සංවිධාන ව්‍යුහය කියන්නේ. එතකොට දැන් මේ ග්‍රවුන්ඩ් එකට එන කට්ටියට සංවිධාන ව්‍යුහයක් තියනවාද? ඒක සංවිධාන ව්‍යුහයක් ගොඩනගන්නේ නැහැ නේ ඒගොල්ලෝ. පොල් ග්‍රවුන්ඩ් එකට එන්නේ සෙල්ලම් කරන්නනේ. ඒතකොට ඒක සංවිධාන ව්‍යුහයක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මෙහෙම හිතමුකෝ. එතකොට මෙතනත් සංවිධාන ව්‍යුහයක් ගොඩනගන්නේ නැහැ නේද? දැන් පිටින් එන කට්ටියට සභාපතිවරයෙක් නැහැ. ලේකම්වරයෙක් නැහැ. භාණ්ඩාගාරික ඉන්නේ නැහැ නේද? ටිකට් ගන්න කට්ටියගේ භාණ්ඩාගාරිකෙක් ඉන්නවා. බෝලෙක්ගෙන් සල්ලි හැමදාම එක්කෙනෙක් එකතු කරනවද නැහැ. ටිකට් ගැහුවොත් ඔක්කොම එක්කෙනෙක් එකතු කරන්නේ නැහැ. හැමදාම සල්ලි එකතු කරන්නේ නැහැ. වෙන කට්ටිය තමයි දවසින් දවස වෙනස් වෙලා එන එක්කෙනාගේ සල්ලි එකතු කරලා තමයි සල්ලි ගන්න. මෙයාගෙන් මරණ භාණ්ඩයක් ගන්නවා කියලා එහෙම එකක් නැහැ. එතකොට නායකයා ඕගොල්ලන්ට ඉන්න පුළුවන් කියන්න පුළුවන්. නායකයා හැමතිස්සෙම නායකයා නෑනේ කියන්නේ. නායකයා හැමදාම එක්කෙනා නෙමෙයිනේ. තේරුණාද? දැන් අද ඉන්න නායකයා නෙමෙයි අනිත් දවසට ග්‍රවුන්ඩ් එකට ගියාම ඉන්න නායකයා. ඒතර කිසිම පිළිවෙලක් නෑනේ. ඒතකොට සංවිධාන ව්‍යුහය නිර්මාණය වෙන්නේ නෑ. හරිද? ඒතකොට මම කියන්න උත්සාහ කරන්නේ දැන් ඕගොල්ලන්ට මෙහෙම හිතන්නකෝ. දැන් අපි ග්‍රවුන්ඩ් එකට යනවා. දැන් අපි ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා තමයි කට්ටියම එකතු වෙලා අපි හදාගන්න ක්‍රීඩා සමිතිය. කට්ටියම එකතු වෙලා අපි හදාගන්න ක්‍රීඩා සමිතිය. ක්‍රීඩා සමිතියක් හදාගත්තාම ළමයි මේගොල්ලන්ට එක අරමුණක් වෙන්නේ නැද්ද? ක්‍රීඩා සමිතියක් ඇති වුණාම ඔක්කොම ක්‍රීඩා සමිතියට එකතු වෙන ළමයි ක්‍රීඩා කරන්නනේ. එතකොට මෙතන පොදු අරමුණක් එතකොට ඉටු වෙනවනේ. එතකොට ඔක්කොම ඉන්නේ ක්‍රීඩා කරන්න. එතකොට ඒක තමයි අරමුණ. එතකොට එතන ක්‍රීඩා සමිතියක් නිර්මාණය වීම හේතුවෙන් ඕගොල්ලන්ට හිතෙන්නේ නැද්ද පොදු අරමුණක් එතන ඉටු වෙනවා කියලා? අනිවාර්යෙන් පොදු අරමුණක් ඉටු වෙනවා. මොකද ක්‍රීඩා සමිතියක් එතකොට දැන් මේ විතර මේ පැත්ත ගත්තොත් ක්‍රීඩා සමිතියට පිරිස එකතු වෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ ක්‍රීඩා සමිතියකට එකතු වෙන්නේ. ඒ ග්‍රවුන්ඩ් එකේ ඉන්න පිරිස එකතු වෙලා ක්‍රීඩා සමිතියක් නිර්මාණය කරනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට පොදු අරමුණක් එනවා. එතකොට මේ ඊළඟ පළාත් තරඟයට අපේ කණ්ඩායමක් සෙල්ලම් කරන්න ඕන. ඊට පස්සේ අල්ලපු ගමත් එක්ක අපි තරඟයක් තියන්න ඕනේ. එතකොට ඒකට ක්‍රීඩා සමිතිය හිටලානේ ඒක සංවිධානය කරන්නේ. එතකොට එතන පොදු අරමුණක් නිර්මාණය වෙනවා. එතකොට එතන පුද්ගලයන් ඉන්නවා පොදු අරමුණකුත් දැන් තියෙනවා. තේරුණා? දැන් කලින් ෆිට්නෙට ආවම ග්‍රවුන්ඩ් එකට ආවම මෙතන පුද්ගලයන් ඉන්න. මේ පුද්ගලයන් ඉන්නේ වෙන වෙනමනේ. එකට එකතු වෙලා එක දෙයක් නෙමෙයිනේ කරන්නේ. ඊට පස්සේ ඒගොල්ලන්ට පොදු අරමුණක් තිබ්බේනේ. කට්ටියක් චැටක් දානවා, කට්ටියක් සෙල්ලම් කරනවා, කට්ටියක් ගේම් ගහනවා. ඒ වගේ ඒගොල්ලෝ වෙනම විදියකට තමයි මේගොල්ලෝ පිටිනේට හැල්ල ගෙවන්නේ, ජීවිතේ ගෙවන්නේ. ඊට පස්සේ සංවිධාන විවේක කිව්වොත් කිසිම පිළිවෙලක් තිබ්බේ නැහැ නේ. හැමදාම මෙයා නායකයා භාණ්ඩාගාරි කෙනෙක් හිටියේ නැහැ. සභාපති කෙනෙකුත් හිටියේ නැහැ. ඒතකොට මෙතන ඊට පස්සේ අපි නිර්මාණය කරන ඒගොල්ලෝ එකතු වෙලා ඔක්කොම ක්‍රීඩා සමිතියක් ඒගොල්ලෝ සකස් කරගන්නවා. ඊට පස්සේ ඒ ක්‍රීඩා සමිතියෙන් ඒගොල්ලෝ පොදු අරමුණකට එනවා. ඒ කියන්නේ ඊළඟ පළාත් තරඟෙට අපි ටීම් එකක් යවන්න ඕන. ඊට පස්සේ අල්ලපු ගමත් එක්ක අපි මැච් එකක් ගහන්න ඕන. ඒ වගේ ඒගොල්ලෝ සංවිධානය කළා තමයි ඒගොල්ලෝ එතන පොදු අරමුණ නිර්මාණය කරගෙන තමයි වැඩ කටයුතු කරන්නේ. ඊට පස්සේ දැන් අපි සංවිධානයකට ලක්ෂණ තුනක් තියෙනවා කියලා ප්‍රධාන. එතකොට දැන් මෙතන දෙකක්ම ඉටු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පුද්ගලයන් පිරිසක් ඉන්න ඕනේ. ඒතකොට පොදු අරමුණක් තියෙන්න ඕනේ. එතකොට මෙතන ළමයි ඊළඟ එක මොකද්ද? සංවිධාන ව්‍යුහය. සංවිධාන ව්‍යුහය තමයි ඊළඟ එක. එතකොට සංවිධාන ව්‍යුහයක දැන් අනිවාර්යෙන් ක්‍රීඩා සමිතියක අනිවාර්යෙන් සභාපති කෙනෙක් ඉන්නවා. මෙහෙවන කෙනෙක් ඉන්න ඕනේ. ප්‍රධානීය. ඒතකොට සභාපති කෙනෙක් අනිවාර්යෙන් ඉන්නවා. ඊට පස්සේ යාගේ කටයුතු මේව කරන්න ලේකම් කෙනෙකුත් ඉන්නවා. ඊට පස්සේ අනිවාර්යෙන් ওই ක්‍රීඩා බඩු ආණ්ඩ
ඒවා ලබා ගන්න අනිවාර්යෙන් භාණ්ඩාගාර කෙනෙක් ඉන්න ඕන. එතකොට මෙතන අර අනුපිළිවෙල කලින් තිබ්බේ නැති එක දැන් මෙතන නිර්මාණය වෙනවා. එතකොට මේක ඊට පස්සේ ක්‍රීඩා නායකයෝ වෙනවා. එක එක අංශවල කට්ටිය නායකයන් එමෙම පත් කරගන්නවා. එතකොට මෙතන සංවිධාන ව්‍යුහය නිර්මාණය වෙනවා. සංවිධාන ව්‍යුහය නිර්මාණය වෙනවා. එතකොට කලින් ඊට වෙච්ච නැති ලක්ෂණ තුනම මෙතනින් ඊට වෙනවනේ. එතකොට ළමයි මේක තමයි ළමයි සංවිධාන ව්‍යුහයක් සංවිධානයක් කියන්නේ. සංවිධානයක් කියන්නේ මේක තමයි. එතකොට මේක සංවිධානයක් නෙමෙයි. අපි නිකන් ග්‍රවුන්ඩ් එකට ගිහලා සෙල්ලම් කරන එක සංවිධානයක් කියන්නේ. ඒක ක්‍රමවත්ව මේ විදිහට සකස් වෙන්න ඕනේ. එතකොට පුද්ගලයන් ටික එකතු වෙලා ක්‍රීඩා සමිතියක් නිර්මාණය කරන ක්‍රීඩා සමිතියෙන් ඊට පස්සේ පොදු අරමුණකට කියන්නේ ඔක්කොම ක්‍රීඩා කරන්න කියන්නේ ඊළඟ තරඟයට මේගොල්ලෝ යවන්න ඕනේ. ඒ වගේ අපි ඊළඟමත් එක තරඟයක් සංවිධානය කරනවා. ඒ වගේ එක අරමුණකට මේගොල්ලෝ එනවා. තේරුණාද? ඊට පස්සේ මෙතන අර සංවිධාන ව්‍යුහයක් කියනවා අනිවාර්යෙන් මෙතන ඉන්න ඕනේ සභාපති කෙනෙක් ඉන්න ඕනේ. ඊට පස්සේ ලේකම් කෙනෙක් ඉන්න ඕනේ. ඊට පස්සේ භාණ්ඩාර කෙනෙක් ඉන්න ඕනේ. ඊට පස්සේ ක්‍රීඩා වලට නායකයන් ඉන්න ඕනේ. ඒ වගේ අංශ වලට බෙදලා මේක පල්ලහැට යනවා. ඊට පස්සේ ක්‍රීඩකයන් ඉන්න ඕනේ. ක්‍රීඩා සමිතියක් තිබ්බට වැඩ ක්‍රීඩකින් නැත්තම්. ඒතර ක්‍රීඩකිනු ඉන්න ඕනේ. ඒතකොට ළමයි දැන් ඔයගොල්ලන්ට තේරුණා මේ ලක්ෂණ තුන ගත්ත විදිය. එතකොට අපිට සංවිධානයක් කියන එක නිර්වචනය මෙහෙම නිර්මාණය කරන්න පුළුවන්. පොදු අරමුණක් ඉටු කර ගැනීමට. මේ පොදු අරමුණ ඉටු කර ගැනීමට සඳහා ඒකරාශී වෙන්න පුද්ගලයන් කණ්ඩායම. පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා ඒකරාශී වී සිටින පුද්ගලයන් කණ්ඩායම සංවිධානයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා ඒකරාශී වී සිටින පුද්ගලයන් කණ්ඩායමක් සැදුම්ලත් සමාජය ඒකකයක් තමයි සංවිධානයක් කියලා කියන්නේ. කියන්නේ පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා ඒකරාශී වී සිටින පුද්ගලයන් කණ්ඩායම. ඒකරාශී වී සිටින පුද්ගලයන් කණ්ඩායමක් සැදුම්ලත් සමාජ ඒකකයක්. සැදුම්ලත් සමාජ ඒකකයක් සංවිධානයක් වේ. එතකොට ඔයගොල්ලන්ට තේරුණා නේද? ඒ කියන්නේ පොදු අරමුණක් ඉටු කර ගැනීම. හරිද? ඊට පස්සේ ඒකරාශී වී සිටින පුද්ගලයන් කණ්ඩායම. ඒකරාශී වී සිටින පුද්ගලයන් කණ්ඩායමක් සැදුම්ලත් සමාජ ඒකකයක්. සමාජ ඒකකයක් සංවිධානයක් කියලා අපිට නිර්වචනය කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට දැන් තේරුණානේ සංවිධානයක් කියන්නේ මොකක්ද කියන්නේ? එතකොට සංවිධානයක ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. එකක් පුද්ගලයන් සිටීම, පොදු අරමුණක් තිබීම, සංවිධාන ව්‍යුහයක් තිබීම. එතකොට ඒ ටික අනිවාර්යෙන් තියෙන්න ඕනේ සංවිධානයක් නිර්මාණය වෙන්න. එතකොට ළමයි දැන් ඔයගොල්ලන්ට මේක තේරුණානේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් මේ පාඩම ඉස්සරහට තියෙන කරුණු ටික කතා කරමු. දැනට මේ ටික ඔයගොල්ලෝ මතක තියාගන්න සංවිධානයක් කියන්නේ මොකද්ද කියලා. හරි බෝ.